හිතා ගන්න පුළුවන්. හරි. තාප ගති විද්‍යාව ඒ කියන්නේ තාපයේ ගැලීම සම්බන්ධව පේනව නේද හරි? ඔය තාපයේ ගැලීම සම්බන්ධව යන ටික තමයි තාප ගති විද්‍යාව කියලා කියන්නේ. එතකොට මේකෙදි සාමාන්‍යයෙන් අ, තාපයේ ගැලීම කතා කරනකොට අනිවාර්යයෙන්ම තාප ශක්තිය වැඩි තැනක ඉඳන් අඩු තැනකට නෙවෙයි තාපය ගලන්නේ. ඒ කියන්නේ තාපය වැඩි තැනක ඉඳන් තාපය අඩු තැනකට තාපය ගලන්නේ නැත. ගලයි සමහර විට. හැම වෙලාවෙම වෙන්නේ නැහැ. හරිද? තාපය වැඩි තැනකින් ඉඳන් අඩු තැනකට තාපය ගලන්නේ නැහැ. මෙහෙම යන්නේ නැත. ඒ කියන්නේ තාප ප්‍රමාණය වෙනස් වීම මත නෙවෙයි තාපයේ ගැලීම තීරණය වෙන්නේ මතක තියාගන්න උෂ්ණත්වය මත විතරයි. උෂ්ණත්වය මත විතරයි. හරි. එතකොට තාපගති විද්‍යාවේ ශුන්‍යාදී නියමය කියලා එකක් කියනවා. තාපගති විද්‍යාවේ ශුන්‍යාදී නියමය කියලා. එහෙනම් මෙතන මතකනේ දැන් මෙතන මම කිව්වේ වෙනස් වෙන්නේ ඒ කියන්නේ තාපය ගලන්නේ උෂ්ණත්වය මත විතරයි. උෂ්ණත්වය වැඩි තැනකින් අඩු තැනකට යනවා. හරිද? එතකොට තාපගති විද්‍යාවේ ශුන්‍යාදී නියමය කියලා එකක් තියෙනවා. ඒක කියන්නේ අපි ගත්තොත් එහෙනම් මෙන්න මෙහෙම පද්ධතියක් ඔන්න ඔය A හා B අපි ගත්තොත් A හා B තාප ගතික විදිහට සමතුලිතයි කියලා කියනවා. තාප ගතික විදිහට සමතුලිතයි කියන්නේ A හා B අතර තාපය හුවමාරු කරගෙන A හා B අතර තාපය හුවමාරු කරගෙන ඉවර වෙලා. මම කිව්වා උෂ්ණත්වයේ වැඩි තැනක ඉඳන් තමයි උෂ්ණත්වයේ අඩු තැනකට තාපය ගලන්නේ. උෂ්ණත්වයේ වැඩි තැනක ඉඳන් උෂ්ණත්වයේ අඩු තැනකට තමයි තාපය ගලන්නේ. උෂ්ණත්වයේ වැඩි තැනක ඉඳන් අඩු තැනකට නම් තාපය ගලන්නේ. තාප ඒ කියන්නේ අඩු වෙනකම් යනවනේ. ඒ කියන්නේ එකක අඩු වෙනවා අනිත් එකේ වැඩි වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය අඩුවෙන් තිබ්බ එක්කෙනා අඩු කරගන්න උෂ්ණත්වය වැඩියෙන් තිබ්බ එක්කෙනා උෂ්ණත්වය අඩු කරගන්න අතරේ උෂ්ණත්වය අඩුවෙන් තිබ්බ කෙනා වැඩි කරගන්නවා. හරිද? එතකොට ඒ විදිහට දෙන්න අතර තාපය හුවමාරු වෙලා දෙන සමාන උෂ්ණත්වයකට එනවා. සමාන උෂ්ණත්වයකට එනවා කියන්නේ තාප ගතික විදිහට සමතුලිතයි කියලා කියනවා. ඒ කියන්නේ එතකොට මෙයාගෙන් තාපය යාට යන්නේ නැහැ, එයාගෙන් මෙහාට යන්නේ නැහැ. මොකද උෂ්ණත්වයේ තාප ගතික විදිහට සමතුලිතයි කියනවා නම් දෙපැත්තට යන්නේ නැත්තම් ඒ වෙලාවේ උෂ්ණත්ව සමානයි. ඔය ශුන්‍යාදී නියමය කියන එකෙන් කියන්නේ A හා B තාප ගතික විදිහට සමතුලිතයි කියලා අපිට කියනවා. එතකොට A හා B තාප ගතික විදිහට සමතුලිතයි කියලා කියනවා. ඒ වගේම A හා C තාප ගතික විදිහට සමතුලිතයි කියලා කියනවා. A හා C තාප ගතික විදිහට සමතුලිතයි කියලා කියනවා. මේ දෙන්න තාප ගතික විදිහට සමතුලිතයි නම් මෙයාගේ උෂ්ණත්වය T වෙද්දි මෙයාගේ උෂ්ණත්වය T. මේ දෙන්න තාප ගතික විදිහට සමතුලිත වෙනවා නම් මෙයාගේ උෂ්ණත්වය T. හරිද? එහෙම මේ දෙන්න සමතුලිත වෙලා තියෙන පද්ධතියක එහෙම වුණොත් එහෙම A හා B තාපගතික විදිහට සමතුලිතයි A හා C තාපගතික විදිහට සමතුලිතයි නම් අනිවාර්යයෙන්ම B හා C තාපගතික විදිහට සමතුලිතයි. ඔන්න ඕක තමයි ශුන්‍යාදී නියමය කියලා කියන්නේ. හරිද? තාපගත විද්‍යාවේ ශුන්‍යාදී නියමය කියලා කියන්නේ. හරි. ඊට පස්සේ තාපගත විද්‍යාවේදී අපිට ඕන වෙනවා සාමාන්‍ය මතක ඇති නේද? එතකොට සම්බන්ධයක් තිබ්බා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W කියලා. ඕකත් එක්කම නතන කතා කරන්නේ. තාපගත විද්‍යාවේ පළමු නියමය. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. මම මේ ටික වෙන වෙනම චුට්ටක් කියන්නම්. ඩෙල්ටා Q කියලා කියන්නේ පද්ධතියට සපයන තාපය හෝ පද්ධතියෙන් පිටවන තාපය.
ඒ හින්දා මෙතන අපිට ගන්න පුළුවන් මේ තියෙන්නේ ලබා ගන්නා හෝ ලබා ගන්නා හෝ පිට කරන පිට කරන පිට කරන තාප ශක්ති වෙනස. තාප ශක්ති වෙනස. හරිද? ඊළඟට ඩෙල්ටා U කියලා කියන්නේ අභ්‍යන්තර ශක්ති වෙනස. අභ්‍යන්තර ශක්ති වෙනස. ඩෙල්ටා W කියන්නේ කාර්ය වෙනස. හරිද? කළ කාර්ය කියලා ගන්න පුළුවන්. එතකොට මේ සමීකරණෙත් එක්ක ධන ඍණ කිය දාලා හදන ඒවා ගොඩක් තිබ්බා. මම මෙන්න මෙහෙම කියන්නම්. සාමාන්‍යයෙන් පද්ධතියක සාමාන්‍ය පද්ධතියක් ගත්තොත් එම් පද්ධතිය උෂ්ණත්වය වැඩි වෙනවා නම් අපි කියනවා ඩෙල්ටා Q ධන කියලා. උෂ්ණත්වය වැඩි වෙනවා නම් ඩෙල්ටා Q ධන. ඩෙල්ටා Q ධන කියලා කියන්නේ උෂ්ණත්වය වැඩි වෙන්න තාපය උරා ගන්න ඕන. එහෙනම් තාපය උරා ගනී නම් ඩෙල්ටා Q ධන. අපි එතකොට මෙහෙම ගමු. මෙන්න මේ ඩෙල්ටා Q ධන වෙන්නේ ඩෙල්ටා Q ධන වෙන්නේ පද්ධතියට තාපය උරා ගනී නම්. පද්ධතියට තාපය උරා ගනී. ඒ වෙලාවේදී තමා ඩෙල්ටා Q ධන වෙන්නේ. ඩෙල්ටා Q ඍණ වෙන්නේ ඩෙල්ටා Q ඍණ වෙන්නේ පද්ධතියෙන් තාපය පිට කරොත්. පද්ධතියෙන් තාපය පිට කරනවා. හරි. ඩෙල්ටා Q ධන වෙනවා පද්ධතියට තාපය උරා ගත්තොත් පද්ධතියෙන් තාපය පිට කරොත් දරන. සාමාන්‍ය තාපය පිට වෙනවා නම් උෂ්ණත්වය අඩු වෙනවා. තාපය පිට වෙනකොට උෂ්ණත්වය අඩු වෙනවා. තාපය උරා ගන්නකොට උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා. හරි. ඊට පස්සේ ඩෙල්ටා U කියලා ගන්නේ ඩෙල්ටා U කියලා ගන්නේ අභ්‍යන්තර ශක්තියනේ. ඩෙල්ටා U කියලා ගන්නේ අභ්‍යන්තර ශක්තිය. අභ්‍යන්තර ශක්තිය කොටස් දෙකයි. අවශ්‍ය නම් විතරක් පැත්තකින් දාගන්න පුළුවන්. ඩෙල්ටා U කියන්නේ කොටස් දෙකයි. ඩෙල්ටා U කියන්නේ කොටස් දෙකක්. අභ්‍යන්තර ශක්තිය. ඒ කියන්නේ මේ වායු වල චාලක ශක්තියයි විභව ශක්තියයි කියලා කොටස් දෙකක් තියෙන මෙතන. චාලක ශක්තියයි විභව ශක්තියයි කියලා මේ අභ්‍යන්තර ශක්තිය කොටස් දෙකකට තියෙනවා. චාලක ශක්තිය විභව ශක්තිය කියලා. විභව ශක්තිය කියන්නේ යාලගේ අන්තරණුක ආකර්ෂණ බල නිසා ඇති කරන ශක්තිය. මේකෙන්නේ අන්තරණුක ආකර්ෂණ බල නිසා අන්තරණුක ආකර්ෂණ බල නිසා ඇති වෙන ශක්තිය. ආකර්ෂණ බල නිසා ශක්තිය. චාලක ශක්තිය තියෙන්නේ චාලක ශක්තිය තියෙන්නේ විභව ශක්තිය තියෙන අන්තරණුක ආකර්ෂණ බල නිසා චාලක ශක්තිය තියෙන්නේ අංශු වල චලනය වීම නිසා. ඒ කියන්නේ ප්‍රවේග තියෙනනේ වට. ඒතර මේවට මේ අර අංශු වල ප්‍රවේග නිසා තමයි ඒ කියන්නේ චලනයක් සිද්ධ වෙන්න නිසා සිදුවන ශක්තිය තමයි තියෙන්නේ. හරිද? ප්‍රවේග නිසා හැදෙන එක. ඒතර අපි සලකන වායු මේක ගොඩක් වායුත් එක්ක තමයි කතා කරන්නේ තාපගති විද්‍යාව. එතකොට තාපගති විද්‍යාව වායුත් එක්ක සලකනකොට අපි කතා කරන වායු පරිපූර්ණ වායු කියලා අපි ගන්නවනේ. පරිපූර්ණ වායුවක අන්තරණුක ආකර්ෂණ බලය කොහොමද මතක තිබ්බද? පරිපූර්ණ වායුවක අන්තරණුක ආකර්ෂණ බලය නොගෙනිය හැකි තරම් කුඩයි කියලා කියත්තේ. අන්තරණුක ආකර්ෂණ බල නැහැ කියලා. එහෙනම් අපි මෙන්න මේ අභ්‍යන්තර ශක්තිය මේ කොටසට චාලක ශක්තිය විතරක් තියනවා කියලා හිතන්න. චාලක ශක්තිය විතරක් තියනවා කියලා තමයි හිතන්නේ. හරිද? අභ්‍යන්තර ශක්තිය කියලා ගත්තට චාලක ශක්තිය විතරයි. එහෙනම් එයා වෙනස් වෙන්නේ ප්‍රවේගය මත. චාලක ශක්තිය වෙනස් වෙන්නේ කොහොමද? චාලක ශක්තිය වෙනස් වෙන්නේ
මේ අංශු වල උෂ්ණත්වය මත විතරයි. උෂ්ණත්වය මත විතරයි. එහෙනම් ඩෙල්ටා U උෂ්ණත්වය මත පමණක් ඩෙල්ටා U උෂ්ණත්වය මත පමණක් රඳා පවතී. උෂ්ණත්වය මත පමණක් නම් ඩෙල්ටා U ධන කියලා ගන්නේ ඩෙල්ටා U ධන කියලා ගන්නේ මේ ධන වෙන්නේ ඩෙල්ටා U ධන වෙන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වුණොත් තමයි ඩෙල්ටා U ධන. උෂ්ණත්වය වැඩි වෙනා ඩෙල්ටා U ධන. ඊළඟට ඩෙල්ටා U ඍණ උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා නම් අඩු වෙනම් ඩෙල්ටා U ඍණ වෙනවා. හරි. ඔය ටික දැනට නෝට් එකක් දාගන්න ඕන. ඔය ටික දාගන්නකො. ලියලා ඉවර නම් ඉවරයි කියලාත් මට මෙසේජ් එකක් දාන්න. මෙහෙම එකක් දැම්මත් කමන්නේ ඉවරයි නං. පිට එකක් දාන්න. මම මෙතන මේ කතා කරන ටික අනිවාර්යෙන්ම ඕන. කියන්නේ මෙන්න මෙතනින් මෙහාට පල්ලෙහා ටික ඕන. තව තියෙනවා. එතකොට ඩෙල්ටා Q ගැන කිව්වා, ඩෙල්ටා U ගැන කිව්වා. ඊට පස්සේ මේ ඩෙල්ටා W ගැන කියන්න ඕන. එතන මෙන්න මේ සෙට් එක තමයි මේ වටින්නේ මෙතන ගොඩක්. ඒ කියන්නේ මේ අපිට මේ වැඩේ කරන්න අවශ්‍ය මේ ටික. ඩෙලිවර් නම් කියන්නේ. හරි. තාපේ උරාගනී හරි තාපේ පදෙට ලබා දෙනවා නම් තමයි ඩෙල්ටා Q දන වෙන්නේ. හරි. ඊට පස්සේ කාර්ය සඳහා ගන්නකොට කාර්ය කියන්නේ මෙන්න මෙහෙම කොටසක්. කාර්ය කියන්නේ නියත පීඩනයක් යටතේ
ඒ කියන්නේ දැන් වායුවක් මෙන්න මෙහෙම තියෙනවා කියලා හිතන්නකෝ. වායුවක් මෙන්න මෙතන තියෙනවා. මේක ඇතුලේ හිර කරලා තියෙනවා. ඒ වායුව ඊළඟට මෙන්න මේ අවස්ථාව දක්වා අරයි යනවා. එතකොට මෙන්න මෙතනදී මේ වායුව සඳහා මෙතන පරිමා වැඩි වුණා. මේක මුළු පරිමා V2යි මෙතන V1යි. එතකොට පරිමා වෙනස V2 රින V1යි. ඒ කියන්නේ උත්තරේ ධන එකක් නෙන්නේ මෙතන. V2 වැඩි ධන එකක් එන්නේ. එහෙනම් ඩෙල්ටා V ධන. ඩෙල්ටා V ධන වුණොත් අපි මෙතන ලියන කාර්ය ලියන්නේ ඩෙල්ටා W ලියන්නේ P ඩෙල්ටා V කියලා. කාර්ය ලියන්නේ P ඩෙල්ටා V කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන මේ වෙනසත් එක්ක තමයි කාර්ය ලියන්නේ P ඩෙල්ටා V කියලා. එහෙනම් ඩෙල්ටා V ධන වුණොත් ඩෙල්ටා V ඩෙල්ටා W ධන ඩෙල්ටා V ධන නම් ඩෙල්ටා W ධන. හරිද? ඊට පස්සේ ඊළඟ එකේ පරිමාව අඩු කරලා තිබ්බනම් ඩෙල්ටා V ඍණ වෙනවා. එහෙනම් එතන ඩෙල්ටා V ඍණ නම් ඩෙල්ටා W ඍණ. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය මොකද්ද? මේ ක්‍රියාවලිය මොකද්ද සිද්ධ වෙන්නේ? ඩෙල්ටා V ධන වෙන එකක් වායුව ප්‍රසාරණය කරන එකක්. වායුව ප්‍රසාරණය වේ. නේද? එතකොට අපි ඕක කියනවා සාමාන්‍යයෙන් ඔය කාර්ය, ඒ කියන්නේ උතන කරපු කාර්ය වායුව මගින් කළා කියලා. ඔය කාර්ය වායුව මගින් කළ කාර්යයක් කියලා. ඒතකොට මෙතන අපි දාගමු වායුව මගින් කළ කාර්ය. වායුව මගින් කළ කාර්ය. ඒ කියන්නේ මතක තියාගන්න. ඒතකොට ඩෙල්ටා W ධන වෙන්නේ වායුව මගින් කාර්යයක් කරොත්. ඒ කියන්නේ වායුව නිකන් තල්ලු කරා වගේ මෙතන ඉඳන් මෙහෙම. වායුව මෙහෙම තල්ලු කරා වගේ තමයි තියෙන්නේ. හරිද? එහෙම වුණොත් වායුව මගින් කළ කාර්යයක් සඳහා ඩෙල්ටා W ධන වෙනවා. ඊළඟට මේ තියෙන්නේ ඍණ වුණොත් එහෙම සම්පීඩනයක්. එළියෙන් බලයක් යොදන්න ඕන. මේකට එළියෙන් බලයක් යොදන්න ඕන. ඒ කියන්නේ වායුව සම්පීඩනයක් වෙන්නේ. සම්පීඩනය සම්පීඩනයක්. එතකොට එතන එන්නේ වායුව මත කාර්යයක්. වායුව මත තමයි කාර්ය කරලා තියෙන්නේ. වායුව මත කාර්ය. එහෙම වුණොත් ඍණ. එහෙනම් මතක තියාගන්න ඩෙල්ටා W දාන වෙන්නේ වායුව මගින් කළ කාර්යයකට. සම්පීඩනයක නම් නැත්නම් ඍණ වෙන්නේ වායුව මත කළ කාර්යයකට. මගින් මත කියලා ටික හදා ගන්න ඕන. හරි. ලියා ගන්න. කොහොම යන ගමන් පුළුවන් තරම් ලියා ගමු. ඊට පස්සේ ක්‍රියාවලි කීපයක් මතකද? ක්‍රියාවලි කීපයක් තිබ්බා. සමෝෂ්ණ ක්‍රියාවලිය, ස්ථිරතාපී ක්‍රියාවලිය, නියත පරිමා ක්‍රියාවලිය, නියත පීඩන ක්‍රියාවලිය කියලා. එතන මේ කාර්ය සඳහා නම් අපි ගන්නෙ නියත පීඩන ක්‍රියාවලියෙන් තමයි. ඒ නිසා මම නැවත ආයි කතා කරන්නේ නෑ ගැන. ඊට පස්සේ අපි ඕනනම් ගමු නියත පරිමා ක්‍රියාවලිය. නියත පරිමා ක්‍රියාවලිය.
හරි. සර් අර ඕකේ මේ අර ඩෙල්ටා W සමානයි E ඩෙල්ටා V කියලා තියෙන්නේ. ඔව්. ඒක මේ කොහොමද ගත්තේ? ඒ කියන්නේ ඒ ගන්න විදිය හදන්නද මෙතන? ආ හරි. එතකොට ඔතන අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. නෑ මම මේක මේ ඔක්කොම කරන්න. දැන් වායුවක් තියෙනවා. ඒ වායුව මත ඔන්න වායු පිස්ටනයකින් තද කරලා තියෙන්නේ. මේ වායුව මත මේ පැත්තේ යොදනවා බලයක් යොදනවා. ওই බලය යොදලා මේක පිස්ටන් එක තල්ලු කරනවා මෙන්න මේ දක්වා. නියත බලයක් යොදලා පිස්ටන් එක තල්ලු කරනවා මෙන්න මේ දක්වා. ඒතර පිස්ටන් එක මෙහෙට ගියපු දුර මේ දුර මම ගන්නවා x කියලා. ඔය දුර x කියලා ගන්නවා. එතකොට මේ F නියත බලයක් යටතේ මෙතන කරපු කාර්ය සමානයි. කාර්ය සමානයි. මෙන්න මේ බලය වැඩි කිරීම මෙතන තියෙන විස්ථාපනය. බලය වැඩි කිරීම විස්ථාපනය. ඒක පැහැදිලිනේ. එතකොට බලය අපිට ලියන්න පුළුවන් මෙතන තියෙනවා වර්ගඵලයක් A නම් එතකොට එතන පීඩනය සමානයි F බෙදීම A කියලා. පීඩනය සමානයි F බෙදීම A කියලා ලියන්න පුළුවන්. එතකොට පීඩනය කියන්නේ F බෙදීම A නම් F කියන්නේ PA. F කියන්නේ PA. එහෙනම් මෙතන F වෙනුවට PA දැම්මොත් PA වැඩි කිරීම x. එතකොට මෙන්න මේ A වැඩි කිරීම x කියන්නේ මෙතන හරස්කඩය මේ පිස්ටන් එකේ හරස්කඩය වැඩි කිරීම චලිත වෙච්ච දුර කියන්නේ මෙතන තියෙන වර්ගඵලය. වර්ගඵලය වැඩි කිරීම දුර කියන්නේ පරිමාව. ඒ කියන්නේ PV. PV. එතකොට කාර්ය සමානයි මෙන්න මේකට. කාර්ය සමානයි PV මේකට. ඇත්තට මේ V කියන්නේ මොකද්ද මෙතන? ඇත්තට මෙතන V කියන්නේ ඩෙල්ටා V ට පරිමාව වෙනසට. මෙතන තියෙන මුළු පරිමාව V2 නම් මෙතන තියෙන මුළු පරිමාව V1 නම් මේක සමානයි V2 ඍණ V1ට. ඒ නිසා අපිට කාර්ය ලියන්න පුළුවන් එහෙනම් V ඩෙල්ටා V කියලා. කොහොම තමයි හැදෙන්නේ. හරි. ඕක ඔය තියෙන්නේ නියත පීඩන ක්‍රියාවලියක් මේ තියෙන්නේ. මේකට අපි ඕනනම් කියන්නේ නියත පීඩන ක්‍රියාවලිය කියලා. නියත පීඩන ක්‍රියාවලිය. ඊළඟට ගන්න පුළුවන් නියත පරිමා ක්‍රියාවලිය කියලා. නියත පරිමා ක්‍රියාවලිය කියලා. ඔතන පරිමාව නියතව තියාගෙන මොන හරි ක්‍රියාවලියක් කරනවා. ඒතර පරිමාව නියතව තියාගෙන පිස්ටනයක් එහාට මෙහාට තල්ලු කරන්න බෑනේ. එහෙනම් කරන්න වෙන්නේ මෙයාගේ උෂ්ණත්වයට නැත්නම් මේ පරිමාව ඇතුලේ උෂ්ණත්වය වැඩි කරන්න මොකක් කර දෙයක් කරන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි කරන්න තාප ශක්තිය ලබා දෙන්න ඕන. හරිද? එතකොට පරිමාව නියතව තබාගෙන උෂ්ණත්වය වැඩි කරනවා නම් නැත්නම් තාපයේ පද්ධතියට දුන්නොත් පරිමාව වෙනසක් නොකර පද්ධතියට තාපය දුන්නොත් එතනදී එයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා. හරි. ඒ වගේ මම මෙතන වෙන මෙහෙම දෙයක් කියන්නම්. අපි නිකන් ගමුකෝ නියත පරිමා ක්‍රියාවලියක් නිසා ඩෙල්ටා V මොකද්ද? බිඳුවයි. නියත පරිමා ක්‍රියාවලියක ඩෙල්ටා V බිඳුවයි. මං කියන්නේ ඔක්කොම නෙමෙයි මම කියන්නේ මේවා යොදා ගන්න ක්‍රම ටික කියන්නේ. නියත පරිමා ක්‍රියාවලියක් නම් පරිමා වෙනස බිඳුවයි. පරිමා වෙනස බිඳුවයි. ඒ නිසා ඩෙල්ටා W බිඳුවයි.
ඒ නිසා ඩෙල්ටා W බිඳුවයි. හරිද? ඩෙල්ටා V බිඳුවක් නිසා ඩෙල්ටා W බිඳුවයි. එහෙනම් අර ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W කියන සමීකරණයේනේ. මෙයා බිඳුවක් නිසා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U. ඔන්න ඔච්චරයි තියෙන්නේ. ඒ කියන්නේ නියත පරිමා ක්‍රියාවලියක මෙයා ධන වුණොත් මෙයත් ධන වෙනවා. මෙයා ඍණ වුණොත් මෙයත් ඍණ වෙනවා. එතකොට නියත පරිමා ක්‍රියාවලියක තාපය දුන්නොත් ඩෙල්ටා Q ධන නම් ඩෙල්ටා U ධන ඩෙල්ටා U ධන වෙන්නේ උෂ්ණත්වය වැඩි වුණොත් ඩෙල්ටා Q ධන වෙන්නේ තාපය දුන්නොත්. එහෙනම් තාපය උරා ගනී උෂ්ණත්වය වැඩි වේ. උෂ්ණත්වය වැඩි වේ. ඔන්න ඕක තමයි වෙන්නේ. එතකොට උෂ්ණත්වය අඩු වුණොත් එහෙම අභ්‍යන්තර ශක්තිය අඩු වුණොත් එහෙම තාපය පිට කරලා. තාපය පිට කරලා. අන්න ඔය සිද්ධිය තමයි උතන තියෙන්නේ. ඔය නියත පරිමා ක්‍රියාවලිය වලට. කොහොම ඇති? නියත පරිමාවක් නිසා ඩෙල්ටා V බිඳුවයි. එහෙනම් ඩෙල්ටා W බිඳුවයි. ඩෙල්ටා W කියන්නේ P ඩෙල්ටා V නේ. එතකොට ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W කියන සමීකරණේ ඩෙල්ටා W බිඳුවක් කියන්නේ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U වලට එන අභ්‍යන්තර ශක්තියට මෙන්න මෙතන ලබා දෙන හෝ පිට කරන ශක්තිය සමාන වෙනවා. ලබා දුන්නොත් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. පිට කරොත් එහෙනම් අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. හරි. ඊට පස්සේ අර සමෝෂ්ණ ක්‍රියාවලිය සහ ස්ථිර තාපීය ක්‍රියාවලිය කියන ටික තමයි තියෙන්නේ. හරි. එතකොට ඊළඟට තුන්වෙනි එක සමෝෂ්ණ ක්‍රියාවලිය. මේක ලියලා ඉවරද? ලියලිවරස හරි. එහෙනම් තුන්වෙනි එක සමෝෂ්ණ ක්‍රියාවලිය. සමෝෂ්ණ කියලා කියන්නේ උෂ්ණත්වයේ සමානව තියාගෙන කරන ක්‍රියාවලිය. සමෝෂ්ණ ක්‍රියාවලිය. සාමාන්‍ය මෙන්න මෙහෙම දෙයක් වෙනවා. වායුවක් ප්‍රසාරණය වෙනවා නම් එහෙම නැත්නම් මෙයාගේ පරිමාව වැඩි කර ගන්නවා නම් පරිමාව වැඩි කර ගන්නකොට මේ ඇතුලේ තිබෙ වායු අණු ප්‍රමාණය ඒ කියන්නේ වායුවක් ප්‍රසාරණය කර ගන්නවා නම් සාමාන්‍ය මෙන්න මේ ඇතුලේ තියෙන වාතය සිසිල් වෙන්න බලනවා. මෙතෙන්ට වඩා මෙයාගේ උෂ්ණත්වය අඩු වෙන්න බලනවා. හරිද? මේ ප්‍රසාරණයකදී අඩු වෙන්න බලනවා. හරිද? වායුවක් මේ විදිහට වායුවක් පිස්ටනය ඒ කියන්නේ නලය කිර කරලා පිස්ටනය මේව ගත්තොත් එහෙම මෙන්න මෙතන ඒ කියන්නේ සම්පීඩනයකදී ප්‍රසාරණයකදී මෙතන වායුව සිසිල් වෙන්න බලනවා. දැන් මෙතන මේ තියෙන ක්‍රියාවලිය කියන්නේ සමෝෂ්ණ ක්‍රියාවලියක්. එතකොට කරන්නේ මේක සිසිල් වෙන්න බලනවානේ. සිසිල් වෙන්න බලනවා නම් සිසිල් වෙන්න දෙන්නේ බාහිරින් තාපය උරා ගන්නවා. බාහිරින් තාපය උරා ගන්නවා මේකට. තාපය උරා ගන්න. තාපය උරාගෙන සිසිල් වෙන්න දෙන්නේ නැතුව මෙයාගේ උෂ්ණත්වය නියතව තබා ගන්න. ඕක තමයි සමෝෂ්ණ ක්‍රියාවලියක් කියලා කියන්නේ. එතන මේ තියෙන්නේ සමෝෂ්ණ ක්‍රියාවලියක එක ප්‍රසාරණයකදී ওই ප්‍රසාරණයකදී සිද්ධ වෙන දේ. සමෝෂ්ණ ක්‍රියාවලියක ප්‍රසාරණයක සිද්ධ වෙන දේ. ඒක විස්තරය ටිකක් ලියන්න වෙන්නේ.
සමස්ත ක්‍රියාවලිය කියලා ප්‍රසාරණයකදී කියලා මම පොඩ්ඩක් ලියන්න. ලියන්න. රූපය අඳගන්න ඉඩ තියාගන්න ඕනේ ඒක ලියන්න. වායුව ප්‍රසාරණය කරන විට ප්‍රසාරණය කරන විට ඒ උෂ්ණත්වය අඩු වේ. ඒ උෂ්ණත්වය අඩු වේ. ඔය ප්‍රසාරණය කරන විට ඒ උෂ්ණත්වය අඩු වේ. වායුව තුළ උෂ්ණත්වය නියතව තබා ගැනීම සඳහා වායුව තුළ උෂ්ණත්වය නියතව තබා ගැනීම සඳහා බාහිරින් වායුවට තාපය ලබා ගැනීමෙන් වායුවට තාපය ලබා ගැනීමෙන් ඒ චුට්ටක් ආයෙ කියන්න. මට කියන්න වෙනවා ඔක කියපු ටික මේ වුණා. ඊට පස්සේ ලියන්න උෂ්ණත්වය නියතව තබා ගනිමින් උෂ්ණත්වය නියතව තබා ගනිමින් ප්‍රසාරණය කිරීම සඳහා ප්‍රසාරණය කිරීම සඳහා එවිට බාහිරින් වායුවට තාපය උරා ගනී. හරි. ඊට පස්සේ වායුවට තාපය උරා ගනිමින් නේද කිව්වේ? කියන්නේ තාපය වායුවට ලබා ගැනීම උෂ්ණත්වය නියතව තබා ගන්නවා. උෂ්ණත්වය නියතව තබා ගනී. හරි. ඇහෙනව නේද? ඕ එහෙනස්. හරි. ඊට පස්සේ ලියන්න මේක අනිත් පැත්ත ගත්තොත්. ඒ කියන්නේ සම්පීඩනයකදී 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 නලය තුල වාතය රත්වන අතර නලය තුල වාතය රත්වන අතර උෂ්ණත්වය නියතව පවත්වා ගැනීමට උෂ්ණත්වය නියතව පවත්වා ගැනීමට තාපය පිට කරයි. තාපය පිට කරයි. වෙනම ලියන්න.
මේ නිසා සමෝෂ්ණ ක්‍රියාවලියකදී මේ නිසා සමෝෂ්ණ ක්‍රියාවලියකදී ඒ නිසා සමෝෂ්ණ ක්‍රියාවලියකදී උෂ්ණත්වය නියතව පවත්වා ගැනීමට උෂ්ණත්වය නියතව පවත්වා ගැනීමට තාප හුවමාරුවට ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතු නිසා ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතු නිසා සමෝෂ්ණ ක්‍රියාවලිය ඉතා සෙමින් සිදු කෙරේ. සමෝෂ්ණ ක්‍රියාවලිය ඉතා සෙමින් සිදු කෙරේ. කියන්නේ මේක හිමීට හිමීට ඇදගෙන යන්න ඕනේ මෙහින් තාපය ඇතුල් වෙනකම්. මේකත් තල්ලු කරගෙන එන්න ඕනේ හිමීට හිමීට. ඉතා සෙමින් සිදු කෙරේ. දැන් මේ සමෝෂ්ණ ක්‍රියාවලියටත් මෙන්න මේ සම්බන්ධය මෙන්න මෙයා මොකද්ද වෙන්නේ කියන දේ කතා කරන්න හදා. එතකොට සමෝෂ්ණ ක්‍රියාවලියක් කියලා කියද්දී සමෝෂ්ණ ක්‍රියාවලියක් කියන්නේ උෂ්ණත්වයේ නියතව තියෙනවා. උෂ්ණත්වයේ නියතව තිබ්බොත් ඒ කියන්නේ සමෝෂ්ණ ක්‍රියාවලියක සමෝෂ්ණ ක්‍රියාවලියක T නියතයි. උෂ්ණත්වයේ නියතයි. එම නිසා අභ්‍යන්තර ශක්තිය නැත්නම් ඩෙල්ටා U කියන්නේ බිඳුවයි. අභ්‍යන්තර ශක්ති වෙනසක් නැහැ. අභ්‍යන්තර ශක්ති වෙනසක් නැහැ. එහෙමනම් අභ්‍යන්තර ශක්ති වෙනසක් නැත්නම් ඩෙල්ටා Q කියන එක කෙනා සමාන වෙන්නේ ඩෙල්ටා W ට. ඒ ඩෙල්ටා U බිඳුවයිනේ. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා W ට. එහෙනම් ඩෙල්ටා Q ධන වුණොත් ඩෙල්ටා W ධන වෙනවා. එහෙනම් සපේන තාපය කියන්නේ තාපේ උරා ගන්නවා නම් නේද? පද්ධතියට තාපේ උරා ගන්නවා නම් පද්ධතිය තාපේ උරා ගන්නවා නම් ඩෙල්ටා Q ධනලු. ඩෙල්ටා Q ධන කියන්නේ එහෙනම් ඩෙල්ටා W එකක් ධන වෙන්න ඕන. ඩෙල්ටා W ධන වෙනවා කියන්නේ පරිමාව වැඩි වෙන්න ඕන. මෙන්න පද්ධතියට තාපය ආවොත් ධන වෙනවා. පද්ධතියට තාපය ආවොත් ධන වෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා W ධන වෙනවා. ඒ කියන්නේ පරිමාව වැඩි වෙලා තියෙන්න ඕන. ඩෙල්ටා Q කියන එක්කෙනා බිඳු මේ ඍණ වුණොත් එහෙම ඩෙල්ටා Q ඍණ වුණොත් එහෙම ඩෙල්ටා W ඍණ වෙන්නත් ඕන. එහෙනම් ඩෙල්ටා Q ඍණ වෙන්නේ පද්ධතියෙන් තාපය ගියොත් එහෙම. පද්ධතියෙන් තාපය යනකොට ඉවත් කරනවා නම් පිට වේ නම් ඍණ වෙනවා. එතකොට පරිමාව අඩු වෙන්න ඕනේ. එහෙනම් පරිමාව අඩු වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේක තමයි ඩෙල්ටා. ඒ කියන්නේ සමෝෂ්ණ ක්‍රියාවලියක අපි බලන්න ඕනේ මෙන්න ඒක. ඒ කියන්නේ ඩෙල්ටා U බිඳුවයි උෂ්ණත්ව වෙනසක් නැති නිසා දැන් මෙන්න මේ දෙක සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ අනු මාතෘකාව ස්ථිරතාපීය ක්‍රියාවලිය. ස්ථිරතාපීය ක්‍රියාවලිය. ස්ථිරතාපීය ක්‍රියාවලිය කියන්නේ මේ තාප ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ කියලා. ස්ථිරතාපීය ක්‍රියාවලිය කියන්නේ තාප ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ කියන එක. තාප ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ඒකටත් මෙන්න මෙහෙම එකක් ගන්නත් පුළුවන්. ස්ථිරතාපීය ක්‍රියාවලියකත්
ප්‍රසාරණය සලකන්න පුළුවන් සම්පීඩනය සලකන්න පුළුවන් වායුව. හරිද? එතකොට දැන් ස්ථිරතාපී ක්‍රියාවලියක් ගත්තොත් ඩෙල්ටා Q බිඳුවයි. මේ තාපය උරාගනත් නැහැ පිට කරලත් නැහැ. ඩෙල්ටා Q බිඳුවයි කියන්නේ ඒකනේ. එතකොට ඒ වෙලාවේදී ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W සමීකරණයෙන් මෙන්න මෙයා එතකොට බිඳුවක් වෙනවනේ. එයා බිඳුවක් නිසා ඩෙල්ටා U කියන්නේ එහෙනම් ඍණ ඩෙල්ටා W ට. ඒ කියන්නේ ඩෙල්ටා U ධන වුණොත් ඩෙල්ටා W ඍණ වෙනවා. මෙයා ධන නම් මෙයා ඍණ. මෙයා ඍණ නම් මෙයා ධන. ඔන්න ඔය විදිහට මාරු වෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. මෙයා ධන වෙනවා කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනකොට ඩෙල්ටා W අඩු වෙනවා. ඒ කියන්නේ පරිමාව අඩු වෙලා. පරිමාව අඩු වෙනකොට මම අර ඉස්සෙල්ලා කිව්ව පරිමාව අඩු වෙනකොට එහෙනම් පරිමාව අඩු වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. හැබැයි මෙතනදී මේ වගේ පරිමාව වැඩි වෙනකොට උෂ්ණත්වය අඩු වෙනවා වගේම පරිමාව අඩු වෙනකොට උෂ්ණත්වය වැඩි වුණාට මේකෙන් තාප ප්‍රමාණය එළියට යන්න දෙන්නේ නැහැ. මේ ක්‍රියාවලිය. තාප ප්‍රමාණය එළියට යන්න දෙන්නේ නැහැ නියතව තියා ගන්නවා. ඒ නිසා මෙතෙන්ට ප්‍රමාණවත් තරම් කාලයක් ඕනේ වුණානේ මේ වැඩේ කරනවා නම් හිමීට හිමීට අරන් එන්න බෑ. එතකොටනේ තාපය හුවමාරු වෙන්නේ. මේ බිත්ති හරහා තාපය ගලන්නේ එතකොට. තාපය අතරම ගලන්න වෙලාවක් ඕන. මේ ක්‍රියාවලියේදී අපි තාපය ගලන්න දෙන්නේ නැතුව කරන්න නම් මේ ක්‍රියාවලිය අපි වේගෙන් කරනවා. මේ ක්‍රියාවලිය වේගෙන් කරනවා. ඒතර ඔය ක්‍රියාවලිය වේගෙන් කරොත් එහෙම මේකට මේ ක්‍රියාවලිය වේගෙන් සිද්ධ වුණොත් ගන්න බෑ. හරි. මේකට ස්ථිරතාපී ක්‍රියාවලිය කියලා මෙතෙන්ට ලියලා ඊට පස්සේ ඊට ටික ලියන්න මම කියන්නම්. ස්ථිරතාපී ක්‍රියාවලියක ස්ථිරතාපී ක්‍රියාවලියක තාප ශක්ති වෙනසක් ඇති නොවේ. තාප ශක්ති වෙනසක් ඇති නොවේ. නම් තාපය නියතව තබා ගනී. තාපය නියතව තබා ගනී. ඒ නිසා ප්‍රසාරණයකදී පරිමාව වැඩි වෙන නිසා පරිමාව වැඩි වෙන නිසා පරිමාව වැඩි වෙන නිසා ඩෙල්ටා W ධන වේ. පරිමාව වැඩි වෙන නිසා ඩෙල්ටා W ධන වේ. ඉහත සම්බන්ධයට අනුව ඉහත සම්බන්ධයට අනුව ඩෙල්ටා W ධන වන විට ඩෙල්ටා W ධන වන විට ඩෙල්ටා W ඍණ වේ. ඩෙල්ටා W ඍණ වේ. එයින් කියවෙන්නේ පරිමාව වැඩි වන විට
එහෙම නැත්නම් ප්‍රසාරණයේදී පරිමා වැඩි වෙන විට වායුවේ උෂ්ණත්වය අඩු වන බවයි. වායුවේ උෂ්ණත්වය අඩු වන බවයි. නලය තුල නලය තුල උෂ්ණත්වය අඩු වූ විට නලය තුල උෂ්ණත්වය අඩු වූ විට නලය තුල උෂ්ණත්වය අඩු වූ විට බාහිරින් තාපය ගැලීම වැළැක්වීම සඳහා බාහිරින් තාපය ගැලීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාවලිය ඊතා වේගයෙන් කළ යුතුය. මෙම ක්‍රියාවලිය ඊතා වේගයෙන් කළ යුතුය. එතකොට ඔය කියප එකේ අනිත් පැත්ත තියෙනවා සම්පීඩනයකට. මම ඒකට ලියන්නේ නැහැ. ඔය කියප එක අනිත් පැත්තට හැරෙනවා. කොහොමත් ඒ කියන්නේ ස්ථිරතාවී ක්‍රියාවලි වේගවත් ක්‍රියාවලි වෙන්න ඕන. ඊතා වේගයෙන් කළ යුතුය. හරි. ඊට පස්සේ ක්‍රියාවලි ටික ඉවරයි. හරිද? ඊට පස්සේ උතන අපිට වැඩිපුර ඕනේ වෙන්නේ PV වක්‍රනේ. අර ස්ථිරතාවී ප්‍රසාරණයක එතකොට මෙන්න මේක ඔකට ලිව්වත් කමන්නේ හැබැයි. මේක ලිව්වට කමන්නේ මේකටම අදාළව. එතකොට තාපය ගලන්නේ නැහැ. තාපය ගලන්නෙත් නැහැ. එතකොට මේ තුල උෂ්ණත්ව වෙනසක් එනවා. එළියට තාපය ගලන්නේ නැහැ. මේක ඇඳගත්තා නම් හරියි. එළියට තාපය ගලන්නේ නැහැ. ඔය ඔකටම අදාළව. මෙතන තියෙන උෂ්ණත්වය මේක ඉතා වේගයෙන් කියලා පෙන්වන්න අපි ඔන්නෝම ඊතල ටිකක් දැම්මට කමන්නේ නැහැ. හරිද? එතකොට මෙතන තියෙන උෂ්ණත්වය T1 1යි නම් මෙතන තියෙන උෂ්ණත්වය T2 2යි නම් T1 1ට වඩා T2 2 කුඩායි. ඒ කියන්නේ පද්ධතිය සිසිල් වෙනවා. පද්ධතිය සිසිල් වේ. සම්පීඩනයකදී ගත්තොත් එහෙම T1 1ට වඩා T2 2 වැඩි වෙනවා. පද්ධතිය රත් වේ. රත් වේ. ඔකත් ගත කමන්නේ. හරි. එතකොට මේ වගේ එකකට බොයිල් නියමේ දාන්න පුළුවන් වෙයිද? මේකට බොයිල් නියමේ. ඔකට බොයිල් නියමේ දාන්න බෑ මොකද උෂ්ණත්වය අනිවාර්යයෙන් වෙනස් වෙනවනේ. ඕනනම් සමෝෂ්ණ ක්‍රියාවලියකට දාන්න පුළුවන්. T නියත නිසා.
අවශ්‍ය නම් කොහෙද ලියාගන්න T නියත නිසා සමෝෂ්ණ ක්‍රියාවලියකට බොයිල් නියමයේ දිය හැක ඊට පස්සේ ඔය ස්ථිරතාපී ක්‍රියාවලියකට බොයිල් නියමයේ දිය නොහැක තාප ශක්තිය වෙනස් වෙන නිසා. හරි. ඊළඟට අපිට ඕන වෙන්නේ PV සටහන්. PV සටහන් වල පරිමාවත් එක්ක පීඩනයේ විචලනය පරිමාවත් එක්ක පීඩනයේ විචලනය මම මෙන්න මෙහෙම අඳින්නම්කෝ. මේ තියෙන්නේ මම මෙහෙම ගන්න. මේ තියෙන එතකොට මේ තියෙන AB මේ තියෙන්නේ CD. හරිද? ඔතන AB වලින් කියවෙන්නේ AB වලින් කියන්නේ මෙන්න මේ පැත්තට පරිමාව මේ පැත්තට පීඩනය නම් මේ තියෙන්නේ පීඩනය නියතව තබාගෙන පරිමාව වැඩි වෙන එක. පීඩනය නියත තියාගෙන පරිමාව වැඩි වෙන එක. එහෙනම් AB වලින් කියවෙන්නේ නියත පීඩනයේදී පරිමාවේ වැඩි වී අපිට CD මාරු කරන්න එපා. ඒතකොට DC විතර මේ ක්‍රියාවලියේදී මේ පටන් ගන්න පැත්තෙන් ගන්න. ඒතකොට DC කියන්නේ නියත පීඩනයේදී පරිමාව අඩු වීම. නියත පීඩනයේදී පරිමාව අඩු වීම. හරි. එතකොට දැන් ওই දෙක ගත්තාම AB වල ඒ කියන්නේ AB වල ගන්නකොට මම ওই ටිකත් එක වෙනම තව ටිකක් තියෙන එක එකටම කතා කරන්නම්. පරිමාව වැඩි වුණා කියන්නේ මොකද්ද වෙන්නේ? පරිමාව වැඩි වුණා කියන්නේ සාමාන්‍යයෙන් කාර්ය වැඩි වෙලා. කාර්ය වැඩි වෙලා කියන්නේ ඩෙල්ටා W ධන. පරිමාව අඩු වුණා කියන්නේ ඩෙල්ටා W ඍණ. හරිනේ. ඒ ටික වෙනම ගන්නම්. ඊට පස්සේ මම මේකෙම මෙතන ගන්නම් මේ පැත්තට එකක්. මේ තියෙන්නේ CA කියන්නේ එහෙනම් නියත පරිමාවේදී පීඩන වැඩිවීම. නියත පරිමාවේ මේ පරිමාව ඒ කියන්නේ C වලත් පරිමාව මෙච්චරයි A වලත් මෙච්චරයි. නියත පරිමාවේදී පීඩනයේ වැඩිවීම. වැඩිවීම. ඊට පස්සේ මම මෙතනින් BD විදිහට ගත්තොත් එහෙම BD කියන්නේ නියත පරිමාවේදී
පීඩනය අඩුවීම. පීඩනය අඩුවීම. නියත පරිමාණය පීඩනය අඩුවීම. හරි. මොන ඔය විදිහට මේ තුල ක්‍රියාවල ටිකක් ඔන්නෝම කතා කරන්න පුළුවන් නියත පීඩනය පරිමාව එක්ක. හරි. ඔය එතකොට අපි අර අතන කතා කරපු අවස්ථා හතරෙන් දෙකකට අදාළ ඒවා එකත්තේ. හරි. ඒක වෙනස් වෙනවා ටික මම කියන්නේ මේකෙම කියන්න පුළුවන් මේකෙන් කියනකට වඩා හදාගන්න ලේසි ක්‍රමයක් තියෙන ඒකෙන් ඔක්කොම ටික කියන්න ඈ. හරි. ඒ කියන්නේ මේ එක් එක් ක්‍රියාවලියේදී ඩෙල්ටා V ඩෙල්ටා Q මොනවාද වෙන්නේ කියලා මම කියන්න වෙන වෙන. ඒ කියන්නේ අර එකට ලේසි ක්‍රමයකින් හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ ස්ථිරතාපී ක්‍රියාවලිය සහ සමෝෂ්ණ ක්‍රියාවලිය. ස්ථිරතාපී ක්‍රියාවලිය සහ සමෝෂ්ණ ක්‍රියාවලිය. හරි. ඒකට කලින් මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. ඒකට කලින් සාමාන්‍ය මෙන්න මෙතන තියෙන V1 මෙතන තියෙන V2 කියලා ගත්තොත් මෙතන තියෙන P1 නම් මෙතන තියෙන P2 නම් අපිට තාම මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. නැත්නම් මේ PV වක්‍රයක අපිට එනවා PV සටහනක මෙන්න මේ පරිමාව අක්ෂය සමග සාධන වර්ගඵලයෙන් කාර්ය ලැබෙනවා. ඔන්න ඔකෙන් කාර්ය ලැබෙනවා. එතකොට ඔතන තියෙන AB ක්‍රියාවලිය තුල AB වල ගන්නකොට මෙන්න මෙහෙම මේ පැත්තට තියෙන ක්‍රියාවලියක මෙතන V1යි මෙතන V2යි නම් මෙතන තියෙන කාර්ය ඩෙල්ටා W එක ධන වෙනවා. පරිමාව වැඩි වෙලානේ. ඩෙල්ටා W මෙතන ධන. මේකෙදි ඩෙල්ටා W ධන. ඊට පස්සේ ඔතන AB එකේ ගත්තොත් ඩෙල්ටා W ධන වුණා. එතන තියෙන DC එක ගත්තොත් එතන කාර්ය මේ ක්‍රියාවලියේදී V2 ඉඳන් V1 දක්වා අඩු වුණා. අඩු වුණා නම් මෙතන කාර්ය ඔතනදී කාර්ය ඩෙල්ටා W ඍණ වෙනවා. හරිද? එතකොට CA ක්‍රියාවලියේදී පරිමා වෙනසක් නැහැ. එහෙනම් ඩෙල්ටා W බිඳුවයි. පරිමා වෙනසක් උනේ නැහැනේ. එහෙනම් ඩෙල්ටා W බිඳුවයි. එතකොට BD ක්‍රියාවලියෙත් ඩෙල්ටා W බිඳුවයි. ඔන්නෝම ගන්න පුළුවන්. එතකොට මතක තියාගන්න PV සටහනක පරිමාව තියෙන අක්ෂයත් එක්ක සාධන වර්ගඵලයෙන් තමයි එන්නේ. සමහරලාට අක්ෂ මාරු කරලා දෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒත් අපි බලන්නේ V අක්ෂයත් එක්කම තමයි. හරි. සාමාන්‍ය ප්‍රස්ථාර අඳින සම්මත ක්‍රමයක් විදිහට මේ වර්ගඵලයෙන් අපිට කියවෙනවා නම් වර්ගඵලයෙන් පිළිගත් රාශියක් කියවෙනවා නම් මේ සම්මත ක්‍රමයක් හරිද? ඒ ප්‍රස්ථාරය අඳින්න ඕනේ අනිවාර්යයෙන්ම ඒ ප්‍රස්ථාරය ඒ කියන්නේ අපි අඳින ප්‍රස්ථාරයක වර්ගඵලය මගින් කියවෙනවා නම් යම් රාශියක් ගැන ඒ වර්ගඵලය මෙන්න මේ x අක්ෂයට එන විදිහට තමයි ප්‍රස්ථාරය අඳින්න ඕන. ඔතන ප්‍රස්ථාරය අඳින්න පුළුවන් v1 මෙතෙන්ට දාලා p මෙතෙන්ට දාලා අඳින්න පුළුවන්. ඒ ඇඳත් එතකොට ඔය vත් එක්ක තියෙන එකට තමයි එන්නේ. මෙතන දැන් මෙන්න මෙහෙම ඇඳුවොත් එහෙම. මෙතන v පරිමාව මෙතන පීඩනය. මෙහෙම තියෙන ක්‍රියාවලියක් තියෙනවා දැන්. ඒ ක්‍රියාවලිය මෙන්න මෙතන එනවා. මේ තියෙන පරිමාව v1 ඉඳන් v2 දක්වා වැඩි වෙච්ච එකක්. එහෙනම් මෙතන තියෙන කාර්ය ඩෙල්ටා W
දාන. හරිද? එතන මතක තියාගන්න මෙන්න මෙතන මේ තියෙන්නේ v මේ තියෙන්නේ p. හරිද? එනකොට මේක සම්මත ක්‍රමයක් නෙමෙයි මේක සාමාන්‍ය අඳින්නේ නැහැ. හරිනම් අදින්න ඕන අනිත් පැත්තට තමයි. මේක හැබැයි විභාගයට දෙන්න පුළුවන්. හරි. ඊළඟට මේවත් එක්ක අපිට ඕන අනිත් සෙට් එකේ මම යනවා. එතන මෙන්න මෙහෙම එකක්. අපි PV සටහනක් ගන්නකොට ඒ සටහන තුල PV සටහන තුල තියෙනවා කොහේ හරි ලක්ෂයක් ලකුණු කරොත් ඊට අදාළ පීඩනයක් සහ පරිමාවක් තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන PV වක්‍රයේ මෙතන තියෙන PV වක්‍රයේ මම මෙතන ගත්තොත් මෙතෙන්ට තියෙනවා යම් පීඩනයක් මේ ලක්ෂයට අදාළ යම් පීඩනයක් තියෙනවා යම් පරිමාවක් තියෙනවා. මම මේ වගේ තැනක ලක්ෂයක් සැලකුවොත් එහෙම ඒ ලක්ෂයට මෙතන තියෙනවා යම් පීඩනයක් මේ පැත්තෙන් තියෙන යම් පරිමාවක්. පැහැදිලි නේද? ඒ කියන්නේ ඕනෑම PV වක්‍රයක තියෙන ලක්ෂයක් සඳහා අදාළ පීඩනයක් තියෙන පරිමාවක් තියෙනවා. එතකොට අපි කතා කරන්නේ වායුව සඳහා වායුවක් සඳහා PV සමාන nRT සමීකරණය නම් වායුවක් සඳහා මේ nR කියන්නේ නියතයක්. වායුවක් සඳහා nR කියන්නේ නියතයක්. කොහොමත් R කියන්නේ ඕනම එකකට නියතයක්. වායුවක් සඳහා n මවුල ගාන වෙනස් වෙන්නේ නැහැ. අපි සලකන වායු සාම්පලයක් සඳහා. එහෙමනම් මෙතනින් අපිට ලැබෙනවා PV සමානුපාතිකයි T කියලා. මම මෙතනින් ඔයාලට දෙන දේ තමයි මේ යම් ලක්ෂයක තියෙන පීඩනයයි පරිමාවයයි ගුණිතය සමානුපාතිකයි කෘෂ්ණත්වයට. එහෙනම් එම නිසා PV සටහනක ඇති යම් ලක්ෂයකට අදාළ පීඩනයේත් පරිමාවයේත් ගුණිතය පීඩනයේත් පරිමාවයේත් ගුණිතය එවිට වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට සමානුපාතික වේ. එවිට වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට සමානුපාතික වේ. PV සටහනක ඇති යම් ලක්ෂයකට අදාළ පීඩනයේත් පරිමාවෙත් ගුණිතය එවිට වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට සමානුපාතික වේ. හරි. වම් පැත්ත ලියලා ඉවරද? මේ පැත්ත. වම් පැත්ත මකනවාම හරි සර්. එතකොට
නොතන වම් පැත්තේ මෙන්න මෙහෙම තිබ්බා. මම මෙන්න මෙහෙම ගන්නවා. මේ තියෙන්නේ පරිමාව, මේ තියෙන පීඩනය නම් මම ගන්නවා මෙන්න මෙහෙම ලක්ෂ 4ක්. එතකොට ඊට අදාළව මෙතන තියෙන පීඩනය P, මෙතන තියෙන පීඩනය 3යි P. මෙතන තියෙන පරිමාව V, මෙතන තියෙන පරිමාව 4යි V. මේ ලක්ෂය A, B, C, D නම් මට කියන්න වැඩිම උෂ්ණත්වයේ තියෙන්නේ මොන ලක්ෂයේද? chat box එකට ඉක්මනට දාන්න. වැඩිම පීඩනයේ තියෙන මොන ලක්ෂයේද? මං අහන්නේ වැඩිම පීඩන මේ වැඩිම උෂ්ණත්වය, වැඩිම උෂ්ණත්වය. වැඩිම පීඩනය නෙමෙයි වැඩිම උෂ්ණත්වය. වැඩිම උෂ්ණත්වයේ තියෙන මොන ලක්ෂයේද කියලා අහන්නේ. ඉස්සර වැඩිම පීඩනය කියලා කිව්වනේ. වැඩිම උෂ්ණත්වයක් තියෙන්නේ මොන ලක්ෂයේද කියලා අහන්නේ. BCB කියලා ආවා. හරි. බලමු මෙහෙම. එතකොට මම මෙතෙන්ට ගන්නවා A වලට අදාළ උෂ්ණත්වය මම හිතනවා TA කියලා. TA කියලා හිතනවා. TA කියන්නේ එහෙනම් එතෙන්ට අදාළ පීඩනය පරිමාය ගුණිතය. පීඩනය 3යි P. පරිමා V. මෙයාට අදාළ පරිමා V. ඒ කියන්නේ 3යි PV. ඊට පස්සේ B වලට අදාළව TB කියන්නේ B ට අදාළ උෂ්ණත් මේ පීඩනය 3යි P. පරිමාව 4යි V. ඒ කියන්නේ 12යි PV. TC වලට ගත්තොත් එහෙම පීඩනයේ P පරිමාව 4යි V. 4යි PV. එහෙනම් TD කියන්නේ පීඩනයේ P පරිමා V PV. ඒ කියන්නේ වැඩිම පීඩනයේ තියෙන්නේ TB වලට. B ලක්ෂය තමයි වැඩිම පීඩනයේ වැඩිම උෂ්ණත්වයේ තියෙන්නේ TB වල. B ලක්ෂය තමයි වැඩිම උෂ්ණත්වයේ තියෙන්නේ. හරියට පැහැදිලිව ගන්න විදිය. හරි. ඔන්නතන එතකොට දැන් ඔය උෂ්ණත්ව තෝරගත් එකත් එක්ක මන් ටිකක් ක්‍රියාවල ටික නැවත මතක් කරනවා. උෂ්ණත්වය තෝරගත් එකත් එක්ක ඒ කියන්නේ උෂ්ණත්වය දැන් අය මේක කියලා දෙන්න ඕනේ නැහැ නේ. අවුලක් නැහැ නේ. අවුලක් තියෙනවනම් කියන්නයි කියලා දෙන්න. ඒක අවුලක් නැහැ මං හිතනවා. මේක මේ අපි කලින් ඉගෙන ගන්න තියරි වල තියෙන නැති ඇති. එහෙම එකක් නෙවෙයි. මේ මම මේ අර MCQ වලට එහෙම ලේසියෙන් ගන්න ක්‍රමයක් මේ කියලා දෙන්න හදන්නේ. හරිද? දැන් මෙන්න මේ උෂ්ණත්වය PV ගුණිතයට ඊට සමානුපාතික නිසා අපිට උෂ්ණත්වය මෙහෙම හදාගත්තේ. ඒතර මම මෙතන තියෙන ක්‍රියාවලිය අපි කලින් කතා කරපු ක්‍රියාවලිය හතරම මේක ඇසුරෙන් දැන් කියන්න හදන්නේ. හරිද? ඔක ඇසුරෙන් කියන්න හදන්නේ. ඔතනදී මම ගන්නවා මෙන්න මෙහෙම. ඕකට අදාළව මම හිතනවා ක්‍රියාවලියක් තියෙනවා. A සිට B දක්වා ක්‍රියාවලියක්. A සිට B දක්වා ක්‍රියාවලියක් තියෙනවා. තේන්නේ මෙතන කියලා තියෙන්නේ. A සිට B දක්වා ක්‍රියාවලියක් තියෙනවා. A සිට B දක්වා ක්‍රියාවලියක මේ ක්‍රියාවලිය තුල ඒ කියන්නේ A වල ඉඳන් B දක්වා එනකොට උෂ්ණත්වය වැඩි වෙලාද අඩු වෙලාද? උෂ්ණත්වය වැඩි වෙනවා. A වල ඉඳන් B දක්වා යනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වේ. උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා නම් අපි දන්නවා ඒකේ උෂ්ණත්වය වැඩි වෙච්ච නිසා ඩෙල්ටා U ධන එනවා. ඔය ක්‍රියාවලිය තුල ඩෙල්ටා U ධන.
ඊළඟට උෂ්ණත්වය වැඩි වෙන්නේ කොහොම වුණොත්ද? තාපය උරා ගත්තොත්ද පිට කරොත්ද? උෂ්ණත්වය වැඩි කරොත් උෂ්ණත්වය වැඩි වෙන්නේ තාපය උරා ගත්තොත්ද නැත්නම් පිට කරොත්ද? එහෙනම් උෂ්ණත්වය වැඩි වෙනකොට මේක මෙහෙම වෙනවා. ඊළඟට උෂ්ණත්වය වැඩි වෙන්න නම් තාපය උරා ගන්නවා. තාපය උරා ගනි. ඒ නිසා ඩෙල්ටා Q ධන. ඒ නිසා ඩෙල්ටා Q ධන. අපිට පේන මේ ක්‍රියාවලිය මෙහෙට වැඩි වෙද්දි පරිමා වැඩි වෙලා. පරිමා වැඩි වෙච්ච නිසා ඩෙල්ටා W ධන. පරිමා වැඩි වෙච්ච නිසා ඒ නිසා ඩෙල්ටා W ධන. ඔන්න ඔහම එකක් ගන්න පුළුවන්. ඊළඟට මම ගන්නවා BC ක්‍රියාවලිය. B වලින් ඉඳන් C දක්වා එනවා කියලා මෙහෙම. BC ක්‍රියාවලිය සලකද්දී මෙතෙන්ට වඩා C වල මේ උෂ්ණත්වය අඩුයි. උෂ්ණත්වය අඩුයි. එහෙනම් ඒකෙදි උෂ්ණත්වය අඩු වේ. උෂ්ණත්වය අඩු වේ. උෂ්ණත්වය අඩු වුණොත් ඩෙල්ටා U ඍණ වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා නම් තාපය පිට කරනවා. උෂ්ණත්වය අඩු වෙනවා නම් තාපය පිට කරනවා. තාපය පිට කරොත් එහෙම ඩෙල්ටා Q ඍණ වෙනවා. ඩෙල්ටා Q ඍණ වෙනවා. BC ක්‍රියාවලිය තුල පරිමා වෙනසක් නැහැ. පරිමා වෙනසක් නැත. පරිමා වෙනස් නොවේ. පරිමා වෙනස් නොවේ. ඒ නිසා ඩෙල්ටා W බිඳුවක් වෙනවා. එතකොට ඩෙල්ටා W බිඳුවක් වෙන වෙලාවේ ඩෙල්ටා Q සහ ඩෙල්ටා U සමාන වෙන එකක් තමයි වෙන්නේ. ඔය මං කියන්නේ මේ ලක්ෂ්‍යවල තියෙන උෂ්ණත්ව හඳුනාගෙන අපි මේ ටික යන්නේ හරියට. එහෙන ලේසි එකකින් ඈ. සමහර වෙලාවට ඩෙල්ටා U ඩෙල්ටා Q මොකද වුනේ කියලා අහලා තියෙනවනේ. ඒවට එහෙන ලේසි මෙහෙම යන්න. හරි. ඊට පස්සේ CD ක්‍රියාවලිය. CD කියන්නේ මම මේ පැත්තට ගන්නෙ. C වල ඉඳන් D දක්වා යන එකක්. CD ක්‍රියාවලිය ගත්තොත් C වල උෂ්ණත්වයට වඩා D වල උෂ්ණත්වය තවත් අඩුයි. එහෙනම් මම ඒක මෙහෙම ගන්නම්. T අඩු වේ. මෙතන ඉඩ මදි නිසා. T අඩුයි නම් ඩෙල්ටා U ඍණ තාපය පිට කරනවා. උෂ්ණත්වය අඩු වෙනවා කියන්නේ තාපය පිට කරයි. ඒ කියන්නේ ඩෙල්ටා Q ඍණ ඩෙල්ටා Q ඍණ පරිමාවත් අඩු වෙලා පරිමාව අඩු වේ. ඒ නිසා ඩෙල්ටා W ඍණ ඔන්න ඔහම ගන්න පුළුවන් ඒ ක්‍රියාවලිය. CD ක්‍රියාවලිය. ඊළඟ DA ක්‍රියාවලිය. DA ක්‍රියාවලිය ගත්තොත් DA ක්‍රියාවලිය ගත්තොත් එහෙම DA ක්‍රියාවලියේදී ඒ කියන්නේ D වලින් ඉඳන් A දක්වා මම මේ උඩට යන එකක් ගත්තේ. එතකොට මම මේ අරන් තියෙන ක්‍රියාවලි මෙන්න මෙහෙම ක්‍රියාවලි ටිකක් අපි කතා කරේ. එතකොට DA ක්‍රියාවලියේදී උෂ්ණත්වය අඩු එක්ක තිබිලා වැඩි වෙලා තියෙනවා. උෂ්ණත්වය අඩු එක්ක තිබිලා වැඩි වෙලා. T වැඩි වේ. T වැඩි වේ. ඒ නිසා ඩෙල්ටා U ධන. ඩෙල්ටා U ධන වෙනනම් උෂ්ණත්වය වැඩි වෙනනම් තාපය උරා ගන්න ඕන. තාපය උරා ගනි. ඒ නිසා ඩෙල්ටා Q ධන. ඩෙල්ටා Q ධන. පරිමා වෙනසක් නැහැ. ඩෙල්ටා V සමානයි බිඳුවයි. ඒ නිසා ඩෙල්ටා W සමානයි බිඳුවයි.
ලක්ෂයක තියෙන උෂ්ණත්වය ගත්තාම මේකෙන් හරි ලේසි ඔය ටික ඔක්කොම අඳුර ගන්න. MCQ වල ඔහොම කතන්දර තමයි අහන්නේ. එවෙන ලේසි ඒතර අඳුර ගන්න. ඒතර මුලින්ම කියපු තාපය උරා ගත්තොත් තාපය පිට කරොත් ඩෙල්ටා Q වෙනස් වෙන්නේ කොහොමද? උෂ්ණත්වය වැඩි වුණොත් නම් කොහොමද ඩෙල්ටා U වැඩි වෙනවා? ඊට පස්සේ අපිට ඔතන තියෙන තව කියන්න චක්‍රීය ක්‍රියාවලිය ටික. ඔය ටික ලියා ගන්නකො. තව විනාඩි 15ක් ගතර කමක් නැද්ද? කමක් නැහැ සර් මේ 8ට ඉවර කරන්න ඇති. හරි හරි. ඕක ලියලා ඉවරලා කියන්නේ. හරිද ලියලා ඉවරද? මේකේ දැන් අපිට මේ ඩෙල්ටා Q බිඳුවක් වෙච්ච තැනක් තිබ්බද කොහෙවත්? ඩෙල්ටා Q බිඳුවක් වෙච්ච තැනක් කොහෙවත් තිබ්බේ නැහැ. ඒ කියන්නේ මේ තුල අපිට හම්බුනේ නැහැ ස්ථිරතාපීය ක්‍රියාවලියක්. ඒ කියන්නේ මේ හතරේ ස්ථිරතාපීය ක්‍රියාවලියක් නැහැ. ඩෙල්ටා Q බිඳුව වුණා නම් ස්ථිරතාපීය ක්‍රියාවලියක් තියෙනවා. මේකේ එකක්වත් නැහැනේ. ඊට පස්සේ සමෝෂ්ණ ක්‍රියාවලිය. සමෝෂ්ණ ක්‍රියාවලිය කියන්නේ T බිඳුවක් වෙන තැන. ඒ කියන්නේ ඩෙල්ටා U බිඳුවක් වෙන තැන. ඩෙල්ටා U බිඳුවක් කියන ඒවා තිබ්බෙත් නැහැ. ඒ කියන්නේ මෙතන සමෝෂ්ණ ක්‍රියාවලියත් නැහැ. හරි. සමෝෂ්ණ ක්‍රියාවලියක් නම් සාමාන්‍යයෙන් අපි සලකන ලක්ෂයක ඒ ක්‍රියාවලියේ තුල හැමතැනම උෂ්ණත්වයේ තියෙන්න ඕන නියතව. උෂ්ණත්වයේ නියතව තියෙන්න ඕන කියන්නේ අපි මේ ගන්නේ උෂ්ණත්වයේ PV ගුණිතයෙන්නේ. පීඩනය පරිමාය ගුණිතයෙන්. එහෙනම් මේ හැමතැනම PV ගුණිතය නියතව තියෙන්න ඕන. හැමතැනම PV ගුණිතය නියතව තියෙන්න ඕන. හරි. එහෙනම් මම ඊළඟට ලියනවා සමෝෂ්ණ ක්‍රියාවලියකදී සමෝෂ්ණ ක්‍රියාවලියකදී ගත්තොත් එහෙම නැත්නම් සමෝෂ්ණ විට මෙන්න මෙහෙම තියෙනවා.
මෙතන මම ගන්නවා v 2v 3v 4v කියලා ගන්නම්කෝ. පීඩන p 2p 3p 4p කියලා ගන්නම්කෝ. මෙන්න මේ ලක්ෂයේ තියෙන පීඩනය නැත්නම් මෙතන තියෙන උෂ්ණත්වය සැලකුවොත් එහෙම 4p සහ v නම් 4pv. මෙතෙන්ටත් අපිට ඒ විදිහට ගන්න පුළුවන්. මෙතනත් එහෙනම් 4pv. ඊළඟට 2p1යි 2v1යි ගත්තොත් එහෙම මෙතනත් එනවා 4pv. එහෙනම් මේ හැම තැනම උෂ්ණත්ව සමානයි කියන්නේ මෙන්න මේක මෙහෙම ක්‍රියාවලියක්. ඔන්න ඔහොම එකක් තමයි තියෙන්නේ. මේක හරියටම මෙන්න මේ හැඩය p සමානුපාතිකයි 1ට v ට. සමෝෂ්ණ ක්‍රියාවලියක් සඳහා අපිට බොයිල් නියමය දාන්න පුළුවන් කියවනේ. ඒ කියන්නේ බොයිල් නියමය කියන්නේ ඕකනේ. ඔන්න ඕක. සමෝෂ්ණයකට ඔහොම ගන්න පුළුවන්. උෂ්ණත්වයත් එක්කමයි මේ කතා කරන්නේ. උෂ්ණත්වයත් එක්කමයි. ඔන්න ඔහොම ගන්න පුළුවන්. ස්ථිර තාපීය ක්‍රියාවලියක සැලකුවොත් එහෙම මේක ගන්න බෑ කිව්වා බොයිල් නියමය. ස්ථිර තාපීය ක්‍රියාවලියක බොයිල් නියමය ගන්න බෑ කිව්වා. එතන පොඩ වෙනස් වෙනවා. එතන පීඩනය වැඩි කරලා තියෙන වෙලාවක පරිමාව නැත්නම් උෂ්ණත්වය කොට ලොකු වෙනසක් වෙනවා. බොයිල් නියමය හරියටම ගන්න බෑ. ඒකට ඒකෙදි සාමාන්‍ය ස්ථිර තාපීය ක්‍රියාවලියක් සඳහා නිකන් අපි හැඩයක් ගත්තොත් මේ තියෙන සමෝෂ්ණ වේලාවට ස්ථිර තාපීය ක්‍රියාවලියක ඔන්න ඔහොම වගේ තමයි ප්‍රස්ථාරය ඇඳෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේක ගත්තේ ස්ථිර තාපී නම් ස්ථිර තාපී වෙලාවට මේකට අපිට වෙනම හැඩ දෙන්න බෑ. මට මෙහෙම වෙනම හැඩයක් කියන්න බෑ. හැබැයි අපිට ගණන් වල දෙන්න පුළුවන්. අපි එතකොට බලන්න පුළුවන් මෙතන උෂ්ණත්වයයි මෙහි උෂ්ණත්වයයි වෙනස් වෙලා නම් ඒක ස්ථිර තාපීය ක්‍රියාවලියක්. උෂ්ණත්වය වෙනස් වෙලා නම් ඒක ස්ථිර තාපීය ක්‍රියාවලියක්. මේක සාමාන්‍යයෙන් p සමානුපාතිකයි 1ට v වල යම් බලයක් තියෙන පුළුවන්. මම මෙතන r කියලා දානවා. 1ට v වල යම් බලයක් තියෙන පුළුවන්. හරිද? ස්ථිර තාපීය එකක උෂ්ණත්වය නියතව නැහැ. හරිනේ. එතකොට ඔන්න ඔය වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ තව චුට්ටක් තියෙනවා චක්‍රීය ක්‍රියාවලිය කියන එක. හරි. චක්‍රීය ක්‍රියාවලිය. චක්‍රීය ක්‍රියාවලියක් කියලා කියන්නේ මොකක්ද? චක්‍රීය ක්‍රියාවලිය. මාතෘකාව ලියවන ලියන මෙහෙම. එකම ක්‍රියාවලිය නැවත නැවත සිදුවේ නම් එකම ක්‍රියාවලිය නැවත නැවත සිදුවේ නම් ඒ චක්‍රීය ක්‍රියාවලියකි. එකම ක්‍රියාවලිය නැවත නැවත සිදුවේ නම් ඒ චක්‍රීය ක්‍රියාවලියකි. ඊට පස්සේ ලියන්න
එක් චක්‍රයක් සම්පූර්ණ කිරීම සලකන විට එක් චක්‍රයක් නැත්නම් එක් වක්‍රයක් කියලා ගත්තොත් කමන්නේ සම්පූර්ණ කරන විට ඒ කියන්නේ මෙහෙම ගිහින් මෙහෙම යනවා නෝන. ඔය වගේ එකක් ගත්තොත් ඒ වලින් පටන් අරන් B වලට ගිහින් C වලට ගිහින් ආපහු A වලට එනවා. චක්‍රයක් සම්පූර්ණ කරන විට නැත්නම් එක් වක්‍රයක් සම්පූර්ණ කරන විට ආරම්භක ඒ කියන්නේ පටන් ගත්තේ ඒ වලින් නම් අවසන් වෙන්නේ ඒ වලින් නේද? චක්‍රය සම්පූර්ණ කරන විට ආරම්භක සහ අවසාන උෂ්ණත්වය එකම නිසා ආරම්භක සහ අවසාන උෂ්ණත්වය එකම නිසා ආරම්භක සහ අවසාන උෂ්ණත්වය එකම නිසා එක් සම්පූර්ණ වක්‍රයකට නැත්නම් චක්‍රයකට කියලා ගතත් කමන්නේ. ඩෙල්ටා U කියන්නේ බිඳුවයි. අභ්‍යන්තර ශක්ති වෙනස බිඳුවයි. සම්පූර්ණ චක්‍රයකට ඩෙල්ටා U බිඳුවයි. එතන මෙන්න මේ ක්‍රියාවලිය සැලකුවොත් එහෙම ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් A B C A A වල ඉඳන් A B C A ක්‍රියාවලියකදී දැන් මේ AB ක්‍රියාවලිය තුල අභ්‍යන්තර ශක්තිය ඩෙල්ටා U AB කියලා ගන්න පුළුවන්. ධන ඩෙල්ටා U BC BC ක්‍රියාවලියේදී අභ්‍යන්තර ශක්තියයි CA ක්‍රියාවලියේදී අභ්‍යන්තර ශක්තියයි එකතුව බිඳුවයි. සම්පූර්ණ චක්‍රය සම්පූර්ණ වෙනකොට බිඳුවයි. හරි. එතකොට ඕකට අදාළව අපිට සාමාන්‍ය හදන වෙලාවට මෙන්න මේක හදන්න ඒ කියන්නේ අපිට මේ වගේ එකක් දෙනකොට අභ්‍යන්තර ශක්ති මෙන්න මේ වගේ ඒ කියන්නේ එක එක් ක්‍රියාවලියේදී අභ්‍යන්තර ශක්ති වල එකතුව බිඳුවර සමානයි කියන එක අපි ක්‍රියාවලියට බලලා හදලා ගන්න පුළුවන්. හරිද? එතකොට ක්‍රියාවලියට හදලා ගන්නකොට මේ AB ක්‍රියාවලිය සඳහා අපි ගද්දී AB වල තියෙන ඒ කියන්නේ ඩෙල්ටා U ඩෙල්ටා V ඒ ටික බලනවා. සෝරි ඩෙල්ටා W එකයි ඩෙල්ටා Q එකයි. එතන මෙතන මේ තියෙන විතර උෂ්ණත්වය අඩු වෙලාද උෂ්ණත්වය වැඩි වෙලාද ඔන්නෝම බලන්න පුළුවන්. ඒකත් එක්ක අභ්‍යන්තර ශක්තිය මේකේ තියෙන අභ්‍යන්තර ශක්තියක් මෙයාට අභ්‍යන්තර ශක්තියක් තියෙනවා. සම්පූර්ණ ක්‍රියාවලියට තමයි අභ්‍යන්තර ශක්තිය බිඳුවක් වෙන්නේ. එතකොට ඒ ටික එකතු වෙලා එන්නේ. එතකොට ඒ අතරේ ස්ථිරතාපී ක්‍රියාවලියක් සමෝෂ්ණ ක්‍රියාවලියක් තිබ්බොත් එහෙම ඒකෙදි ඩෙල්ටා U බිඳුවයි.
හරි. අනේ වගේ එකක් තමයි තියෙන්නේ. හරි. චක්‍රීය ක්‍රියාවලියට ඔන්න ඕක තමයි මතක තියාගන්න ඕනේ වෙන්නේ. ඔන්න ඕක. ඊට පස්සේ සමහර ඒවා තියෙනවා අපිට අපිට ක්‍රියාවලියක් මෙන්න මෙහෙම ගත්තොත් එහෙම ක්‍රියාවලියක් තියෙන මෙන්න මෙහෙම එකක්. එතකොට මෙතන A ලක්ෂයේ ඉඳන් B ලක්ෂයේ වෙතට ගිහිල්ලා නැවත එන එකක්. ඒ කියන්නේ මේක චක්‍රීය ක්‍රියාවලියක්. එතකොට මම මෙන්න මෙතන මේ පැත්තේ යන එක ACB කියලා ගන්නවා. මේ පැත්තෙන් එන එක ADB කියලා ගන්නවා. හරිද? ඔතන අපි නිකන් සැලකුවොත් එහෙම මේක චක්‍රීය ක්‍රියාවලියක්. චක්‍රීය ක්‍රියාවලිය තුල එක් චක්‍රය සම්පූර්ණ කරද්දී ඩෙල්ටා U බිඳුවයි. ඩෙල්ටා U බිඳුවයි සම්පූර්ණ කරද්දී. එතකොට ACB වලදී ACB ක්‍රියාවලියේදී කාර්ය පරිමා වැඩි කරගෙන තියෙන්නේ. කාර්ය කියන්නේ පරිමා වැඩි කරගෙන කාර්ය ඩෙල්ටා W ධන ඩෙල්ටා W ධන ඊට පස්සේ BDA ක්‍රියාවලියේදී ඩෙල්ටා W ඍණ. මොකද පරිමාව අඩු කරගෙන එනවා. එතකොට ඒකට අදාළ මේ ටික එන්නේ. එතන ඉතුරු වෙන ටික තමයි සඵල කාර්ය. ක්‍රියාවලිය සඳහා ඒ කියන්නේ ACBD සලකද්දී සඵල කාර්ය ධන වෙනවා. සඵල කාර්ය ධන වෙනවා. සඵල කාර්ය ධන වෙනවා. ඕකත් එක්ක අපි වැදගත් තැනකට යනවා. ඒ කියන්නේ යම් ක්‍රියාවලියක් දක්ෂිනාවර්තව තියෙනවා නම් ක්‍රියාවලිය දක්ෂිනාවර්ත නම් සඵල කාර්ය ධන කියලා. ඒ කියන්නේ ඒකත් එක්ක අපි ගන්න එක තමයි යම් චක්‍රීය ක්‍රියාවලියක් දක්ෂිනාවර්ත නම් යම් චක්‍රීය ක්‍රියාවලියක් දක්ෂිනාවර්ත නම් ඩෙල්ටා W ධන. වාමාවර්තන ඍණ. වාමාවර්ත නම් ඩෙල්ටා W ඍණ. එතන අපි ක්‍රියාවලිය දැකපු ගාම දක්ෂිනාවර්ත වාමාවර්ත කියලා කාර්ය ධන ඍණ කියලා අඳුර ගන්නවා. එතකොට චක්‍රීය ක්‍රියාවලියක ඩෙල්ටා U බිඳුවයි. දක්ෂිනාවර්තන චක්‍රීය ක්‍රියාවලිය මේකත් චක්‍රීය ක්‍රියාවලිය මේකත් චක්‍රීය ක්‍රියාවලියක්. හරිද? අරකෙත් දාන ඒකත් දක්ෂිනාවර්ත යන්නේ මෙහෙම. එතකොට ওই චක්‍රීය ක්‍රියාවලිය වල ඩෙල්ටා U බිඳුවයි දක්ෂිනාවර්ත නම් ඩෙල්ටා U ධන නම් තාපේ උරාගෙනද පිට කරලාද? තාපේ එහෙනම් උරාගෙන. ඒ කියන්නේ ඩෙල්ටා U මේ කාර්ය ධන නම් සම්බන්ධය තියෙනවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W නම් මෙයා බිඳුවක් වුණාට මෙයා ධන නම් මෙයා ධන. තාපේ උරා ගන්නවා. ඩෙල්ටා W ධන නම් ඩෙල්ටා Q ධන. ඔන්නෝම සම්බන්ධයකට එන්න පුළුවන්.
හරි. ඊට පස්සේ ඊට පස්සේ තව තියෙනවා මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙතන ඉඳන් මම ගන්න A සිට B දක්වා එක ක්‍රියාවලියක් තියෙනවා මෙහෙම යන එක. කෙලින්ම යන එක. තව තියෙනවා මෙහෙම ක්‍රියාවලියක්. තව තියෙනවා මෙහෙම ක්‍රියාවලියක්. මේක චක්‍රීය ක්‍රියාවලියක් නෙවෙයි. මේ තියෙන චක්‍රීය ක්‍රියාවලියක් නෙවෙයි. මොකද මෙතන A වලින් නම් B දක්වා යන මාර්ග තුනක් තියෙනවා. ඒ මාර්ග තුන X Y Z කියලා ගමු. ඒ තියෙන යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මාර්ග තුනක් ඔස්සේ. යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මාර්ග තුනක් ඔස්සේ. මම මේ පැත්ත මකන්නම්. යම් ක්‍රියාවලියක් මාර්ග කිහිපයකින් සිදුවන විට, ඒ කියන්නේ වෙන වෙනම මේවා යන්නේ සිදුවන විට මෙන්න මේ ලක්ෂ දෙක අතර, ඒ කියන්නේ TB නේ වැඩි, TB රින TA, ඒ කියන්නේ මම ගන්න ඩෙල්ටා T කියලා මාර්ග තුනටම එකම වේ. මොකද ආරම්භක උෂ්ණත්වය අවසාන උෂ්ණත්වය දෙක වෙනස් වෙන්නේ නැහැ. ඒ දෙක වෙනස් වෙන්නේ නැති නිසා මාර්ග තුනටම ඩෙල්ටා T සමානයි. එකම වේ. එම නිසා ඩෙල්ටා U මාර්ග තුනටම එකම වේ. මාර්ග තුනටම එකම වේ. එතකොට මේ මාර්ග තුනේ වැඩිම කාර්ය කරන්නේ නැත්නම් වැඩිම වර්ගඵලයක් හදාගන්නේ x වැඩිම වර්ගඵලය x මාර්ගයෙන්. එහෙමනම් වැඩිම ඩෙල්ටා U වැඩිම ඩෙල්ටා W වැඩිම ඩෙල්ටා W x මාර්ගයෙන් තමයි තියෙන්නේ. මාර්ග තුනටම ඩෙල්ටා Q සමාන නම් ඩෙල්ටා U සමාන නම් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W නම් මෙයා වෙනස් වුණේ නැත්තම් ඩෙල්ටා වැඩි වෙන කෙනා වැඩි තාපයක් උරා ගන්න. එම නිසා x වැඩි තාපයක් උරා ගනී. වැඩි තාපයක් උරා ගනී. වැඩිම තාප ප්‍රමාණයක් උරා ගන්න එන යා. මාර්ග තුනටම ඩෙල්ටා U සමානයි. වැඩිම කාර්යයක් කරන කෙනා වැඩිම තාප ප්‍රමාණයක් උරා ගන්නවා. හරි. එතකොට ඔන්න ඒ කතන්දර ටික තමයි ඔකේ තියෙන්නේ. අටට තුනක් තියෙන යන්තම්.